මේ වෙලාවේ ඔයා බිට්කොයින් ගන්න එක ඔයා කරන ලොකු වැරද්දක් වෙන්න පුළුවන්. හැබැයි ඒකට ඔයා හිතන එක නෙමෙයි හේතුව. දැනට මාකට් එකේ ඉන්න ට්‍රේඩර්ස්ලා සෑහෙන ප්‍රමාණයක් එකම දේ කරනවා. ඒ තමයි එක්සැක්ට් බොටම් එක කැච් කරන්න හදන. මේ තමයි ලෝවස්ට් ප්‍රයිස් එක. හැබැයි ඇත්තටම මොකක්ද? බොටම් එක කියන එක රියල් ටයිම් අපිට හොයාගන්න බෑ. ඒක ඇත්තටම කන්ෆර්ම් වෙන්නේ මේ ඩවුන් ට්‍රෙන්ඩ් එක හරි යන අප් ට්‍රෙන්ඩ් එක හරි කන්ෆර්ම් වුණා. හැබැයි ඒක ඉවරයි කියලා කන්ෆර්ම් කරගන්න ඕන. අපිට ඒක කරන්න බෑ. ඔයා බොටම් කැච් කරන්න try කරනවා නම් ඔයා ලික්විඩේට්ලා මාකට් එකට ෆීඩ් එක තමයි අල්ටිමේට්ලි වෙන්නේ. හැබැයි ස්මාර්ට් ට්‍රේඩර්ස්ලා ඒගොල්ලෝ ගෙස් කරන්නේ නැහැ. ඒගොල්ලෝ පොසිෂන් කරනවා. අද මේ වෙලාවේ බිට්කොයින් chart එක බැලුවොත් ඔයාලට කියන්න පුළුවන් මේක ගොඩක් තියෙන්නේ දැන් ක්‍රිටිකල් zone එක ඩවුන් ට්‍රෙන්ඩ් එක යන ගමන් තියෙන දැන් කන්සොලිඩේෂන් මෙතන සිනාරියෝස් දෙකයි. මේ ලෙවල් එක ස්ට්‍රෝං හෝල්ඩ් කරලා බුලිෂ් වෙන්න පුළුවන් කන්ටිනියස්. ඒකට බුලිෂ් වුණොත් මේ ලොං සෙටප් එක වැලිඩේට්. හැබැයි දෙවෙනි සිනාරියෝ තමයි ප්‍රයිස් එක මෙතන රිජෙක්ට් වුණා. මේක ඊළඟට ඩවුන් ට්‍රෙන්ඩ් එක කන්ටිනියු වෙන්න. ඔය දෙකම වෙන්න. එහෙනම් අපි කොහොමද මේකට එන්ටර් වෙන්නේ? අපිට පර්සනලි එකට බලන්න ඕනේ කන්ෆර්මේෂන් එක. අපිට කන්ෆර්මේෂන් එක එනකන් ඉන්න වෙනවා මේකට එන්ටර්. දැන් මෙතනදී අපිට පුළුවන් ඇත්ත තමන් මොකක් හරි හදාගත්ත ස්ට්‍රැටජි එකක් තියෙනවා. ඒක ෆලෝ. ඒකට මේ මම හදලා තියෙන ඉන්ඩිකේටර්ස් ටිකයි මේ හදලා තියෙන මගේ ඔය ලෙවල්ස් ටිකයි තික්ක තමයි මම මේ ට්‍රේඩ් එක කරන්නේ. මේ ෆයිට් එක අරන් යන්න මං එහෙම. දැන් මේකේ මම අඩ පේනවා මේක දැන් තියෙන්නේ ඩිස්කවුන්ට් ලෙවල් එක ඔය රේන්ජ් එක තමයි තියෙන්නේ. ප්‍රීමියම් ලෙවල් එකට ඇවිල්ලා නැහැ. ඒතකොට මේකේ මට රෆ්ලි අයිඩියා එකක් එනවා. දැන් නිකන් බයි කරන්න පුළුවන් පොසිෂන් එකක තමයි ඉන්නේ. ඒ වගේම මේ ඩේලි chart එකේ බැලුවොත් මේක පේනවා මේක ට්‍රෙන්ඩ් එකත් අනිත් පැත්තට හැරලා තියෙනවා. තියෙන එක නැතුව අනිත් පැත්තට ගියොත් මට පුළුවන් වෙන්න ඕනේ මේ ලොස් එක දරා ගන්න. අන්තිමට අපි මතක තියාගන්න අපිට මාකට් එක හැමදාම ප්‍රෙඩික්ට් කරන්න බෑ. හැබැයි අපිට පොසිෂන් වෙන්න පුළුවන්. අපිට ඉවසීම තියෙනවා නම් අපිට හරියට පොසිෂන් වෙලා ඒ අවශ්‍ය තැන ප්‍රොෆිට් එක ගන්නවා නම් අපිට ලොං ටර්ම් වින් කරන්න ඕනේ. හැමදාම කියන වගේ මේකේ ෂෝට් ටර්ම් වින් කරාට ලොං ටර්ම් වින් කරන්න බෑ. හරි ස්ට්‍රැටජි එකක් නැතුව.